Hello guys, welcome to the play කරන්නේ බස් සිමුලේටර් ඉන්දියා. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. guys අපි යන්න හදන්නේ. guys අපි යන්නේ කොහෙටද? අපි guys මොකද්ද guys හයිඩ්‍රඩ් නම් බෙන්ගාලු කියන එකට යමු. එහෙනම් guys අපි යමු. එහෙනම් guys අපි වගේ ලෝඩින් වෙනවා. guys මම ගොඩ කාලින් වීඩියෝ එකක් ගෙනාවේ නෑ. ඒකට sorry. මට පොඩ්ඩක් හෙම්බිරිසාව හැදිලා තිබ්බගෙන. හොඳටම පොඩ්ඩක් නෙමෙයි. හොඳටම හෙම්බිරිසාව හැදිලා තිබ්බා. මම කටහලත් වෙනස් වෙලා ඇත්තේ. guys මම ස්ටාර්ට් වෙනවා. එහෙනම් guys අපි යමුනේ. ලයිට් දාකට අතුලින් යමු පොඩ්ඩක් LCD එක. guys අපි යමු. guys ඉතින් ඔයාලා කොහමද? guys මම ගොඩ කාලේ වීඩියෝ එකක් නැත්තම් sorry වෙන්න ඕනේ. මම විතර නෙමෙයි වීඩියෝ දැම්මේ නැත්තේ. මම ඇත්තටම මට හිම්බිරිසාව හැදලා තිබ්බා. ඒ හිම්බිරිසාව හැදුන්න අවශ්‍ය පුදු අමාරුවක් තියෙනවා. මතකත් නෑ එළවෙන විදිය. guys අපි යමුනේ. අපි මම හිතන ගේම් එක පටන් ගත්තේ අපි විනාඩියක් ඉන්න ඕනේ. guys අපි විනාඩි 20 යන්න පුළුවන්ද බලන්න. පාර හොයාගන්නත් ඉන්නකෝ. මේ පාර ලස්සනයි වගේ. තනි කෙලින් තියෙන්නේ. මේ ටික විතරයි පොඩ අවුල තියෙන්නේ. බලන්නකෝ තප් විනාඩි 40 තප්පර 40 ස්ටෙප් එකක් මේ පොතරනේ. ටක්කර දාගමු. හරි guys එනපිය. බලමු guys. අපි කොච්චරකින් යයිද? විනාඩි. guys දැන් හරියට විනාඩියක් ගියා. බලමු විනාඩි 20 යන්න. 20 ඉන්නේ 10 යන්න. වෙයි කියලා හිතන. ට්‍රැෆික් ලයිට් අපිට අදාළ නැහැ කියලා තව ටිකක් හැප්පෙනවා. මම හිතන්නේ දැන් ඉඳන් කෙලි. බලන්න පොඩ්ඩක් මැප් එක කෙලින්ද තියෙන්නේ කියලා. අන්න guys 100ක් බස් වලට තිබ්බා. මේ 100 රන් තෙල් ටිකක් ගහගන්න ඕනේ නේ. guys අපි ට්‍රැෆික් ලයිට් අදාළ වුණා. තෙල් ගහන්න ඕනේ නෑ. තෙල් ගහන්න ඕනේ. කෙලින්නේ. පාරානාරේ පායනවනේ. පාර හරියට බලන්න ඕනේ නැත්තම් වෙන පාරකින් ගිහලා දුර වැඩි වෙනවා. මේක ඇයි දන්නේ එහෙම තියෙන්නේ ඇත්තට ඉන්දියාවේ. මේ පාර එලවන්න හරි අමාරුයි. යන්න බෑනේ පාර හරියට. මේ තොට්ටි වැදුනා. හරි වැදුන දෙන්නේ වැදුනේ. ඉස්සලම නෑ තිබ්බ දාන්න හිතා. කොහොමද ඉලියන්නේ? මේ පොඩි පාරක යන්නේ අපි. කොහොමද මේ යන්නේ? මෙතන මැප් එකක් ඉවරයි. මම හිතන්නේ මෙතනින් හොඳට කන අප්පක තියෙනවා. බලමු මෙතන මැප් එක ඉවරනේ. guys මැප් එක ඉවරයි. guys මැප් එක නම් ඉවරයි. guys ඉතින් බලන්න guys ඉන්න 3 විනාඩියක් ගියා. guys මැප් එකට යන වෙලාව අපි ගන්නවා. නැත්තම් guys මේ වැඩේ කරන්න ආව guys. guys ඔයාලට හොඳට සද්දයක් ඇහෙන්නේ නැති. ඒක කියන්නේ අපි සූදානම් වෙනවා. රෙඩි වෙන්න ඕනේ. guys අපි ඩෝන් වල ඉන්නේ. guys අපි කරමු. guys මට එලියන් කියලා උරන්නේ අතරින් අපන්න. guys මම ඔයාලට කියන ඒවා ඇහෙනවද දන්නේ මං කලින් දාලා තියෙන හැම වීඩියෝ එකම මං කියන ඇහෙන්නේ නැහැ. කියනවා බස් එකේ ශබ්ද වැඩි කරගෙන කියන්නේ හෝන් එකේ ශබ්ද වැඩි කරගෙන. කියන එකක්වත් ඇහෙන්නේ නැහැ. මේ ට්‍රැෆික් එක වැඩි ඒක නම් අවුල වෙනවා. යන්කෝ මොනනම් 4 විනාඩියක් තව. දාන්නත් ඉඩ තියෙනවනේ.
මිස්ස. ඕන් ගයිස් 4 විනාඩියක් ගියා. අනේ වේග ගහන්න යන්නේ. මම හිතන්නේ ඉන්දියා එකේ හයිවේ නැද්ද කොහෙද? ඉන්දුනීසියා එකේ හයිවේ තියෙනවනේ. මම මේක හයිවේ නෑ. දැන් ටක්කර. 120 ට යන්න පුළුවන් එක මම යන්නේ නෙමෙයි. ඒ සිග්නල් එක දාගන්න නැති. දැන් ඇහිලා තියෙනවා. ඇයි ගන්නේ ගයිස්? ඉතින් බලමු සෙටින් ආඩි කියලා වැඩි කරලා යන්න. ඔව් ඉතින් හරිනේ. ලෝ කරන්න. හොඳටම වැඩි. යන්නේ කොහොමද පාරේ? ගයිස් 6 විනාඩියක් 5 විනාඩියක් ගියා. විනාඩියක් අඩු වෙනවා නේද? කතා බහ කරලා කොහෙද ඔය යන්නේ කියලා කරලා වාහන වැඩිද නැන්ද? වැඩිනේ කොහොම කරත් වැඩිනේ. මේ පාය ඒ දැන් පාය එස්ස පාය දැන් හරි මූල නෑ ඉස්සර කරන්නේ. අපි කියන්නේ මේක පාට අරවන්න තියෙනවා. උඩින් හරවන්න දෙන්නේ ඉන්නේ. මොකන්නේ අපේ යමනා දිගට ගමන්නේ. නෑ ඉවරෙන් යන්නේ. අපේ 6 විනාඩියක් යන්න ඔන්න මෙන්න තියෙන්නේ. ගයිස් 6 විනාඩියක් ගියා. ගාලයන් මයිකෝස් බයික් කරේ වැදුනා. අයියෝ මැදින් ගාවන්න බෝ. ඕහෝ සික් වැදුනා කියලා. මම දැක්කනේ කොච්චර වේගින් ආවද කියලා. 120 රාත් එන්න කියලා මම හිතනවා. මම ටක්කලා. හත්තර විනාඩියක් ගියා. හත්තර තප්පර පහක් තියෙනවා. උඹේ ඉන්දියාත් පාරා දැන් අමුගේ බොන එකට. හත්තර විනාඩියක් ගියා. ඒ දන්නේ මේක පාට නැහැ. ට්‍රක් දෙකක් තිබ්බ පාරේ එක ට්‍රක් එක. යන්නේ නැත්තේ අයියනේ. මේකට අගුල හිතන්න. අයියෝ වැදුනා කියන්නේ කවුරුද එපා එනවා අද දවසේ. මම කිස්සෙන් වැදුනා. හම්බන්නේ වැදිලා. කොහොමද? මම පරක් කරලා තියෙනවා. බලමු. මම හිතන්නේ විනාඩි 20ක් වැඩි විනාඩි 15ක් වගේ දාන්න තිබ්බේ. මේ ගයිස් මැප් එකේ ගොඩක් දුර තිබ්බ නේද? බලමුකෝ. මම කලින් ප්ලේ කරලා වැඩි වෙන්නේ මේක. අර භාගයක් ප්ලේ කරලා ඉච්චරයි. මම ගයිස් 8 විනාඩියක් ගියා. 4 විනාඩියක්. ඕනේ කවර්ද බ්‍රේක් ගන්න. බ්‍රේක් ගන්න ඔයා වැඩින් දායි. දැන් දායි නෑ. පාරවලනේ පාර ඉතරෙන් ගිහලා පාරවල උඩට වැඩි. නෑ. ගයිස් මෙතන මැප් එක ඉවරයි. මේ මැප් එකත් ඉවරයි. ගයිස් 8 වෙනි විනාඩියක් ගිහිල්ලා තප්පර 36කුත් ගියා. හරි ගයිස් ටීට් ගාලා සද්දයක් එනවා. ඔයාලා උදර අහන් ඉන්න. මේ හරියට ආවට පස්සේ ටීට් ගාලා සද්දයක් එනවා. ඒක අපි ලෑස්ති වෙන්න ඕනේ. එහෙමද ගයිස් ඒක. යන්න අපේ ප්ලේස් එකට ඇවිල්ලාද කියලා අපි පොඩ්ඩක් ඉන්න. ඔව් ගයිස් මම හිතන අපේ ප්ලේස් එකට ඇවිල්ලා ඉන්න දැන්.
හරි ගයිස් විනාඩි 9කුත් ගියා. ගයිස් විනාඩි 10න් ඉන්න පුළුවන්. දෙක කියලා බලමු. ගයිස් උඩින්නේ. රොඩි කියුදු. රොඩි යනවා ගයිස්. ගයිස් බලමු 10 විනාඩියක් තප්පර 30ක් තියෙන්නේ. මෙහෙම. කොහෙන්ද? ආව්. ගයිස් යන්න දෙන්න. udah dulu itu nah coba dulu ini jangan dulu orang ini thank you ya nah guys dah ini nadia dia kita guys kita itu ya iya benar-benar itu buat kalian guys dan aku ඇවිල්ලා ඉන්නවා මෙතන පේනවා ටික masih තමයි කොහොමද ගමන ඉවරුනේ මෙතන ඉන්නේ වරවන්න තියෙන්නේ මේ ඉස්සරහන්නේ guys අයියේ ඔහෙලා හල්ලේ වර වෙන්නේ guys කොහෙද යන්නේ කියලා ඉන්නේ වර වෙන්නේ නෑ අපටත් ඕන් ගයිස් ගහින්නද ඉතින් ඉන්නේ කලරෝද ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ දැන් ඕන් ගයිස් 11 විනාඩියක් ගියා විනාඩි 15කට කලින් එන්න පුළුවන් නේ ini habis tuh orang itu ya guys buru tuh aja ini lah tuh itu yang tadi ini orang hamil ini bawah ini ini orang lagi ini water round dah ini lah baru water round ayo ayo stand ini kok udah dalam gitu kalau udah itu waduh mana ada guys jelas saya lihat dia ntar ada tuh hotel bahagia waduh waduh ini orang bekas ini ulah kira meter ini dengar කොහෙද මේ රවුන්ඩ් ගහලා ඉන්නේ කොහෙද තියන්නේ හරියට විතර තියෙන්නේ අයියෝ මම ගයිස් අපි ගමනට ආවා බලමු අපේ මේ කියන්නේ guys ඔබේ මේ 144 average speed එක 72.2යි travel duration එක 100 විනාඩි 164 තප්පර 53යි අපි guys garage එකට යමු යෝගේ guys 14 විනාඩි 13ක් ගියා එහෙනම් guys මම අද මෙතන වීඩියෝ එක end කරනවා එහෙනම් guys අපි වෙන්නේ දවසේ හම්බෙමු guys මම ගියා ආයි guys වීඩියෝ එකක් මම අරගෙන යනවා ළඟදීම හෙට විශ්වාස කරන්න එපා guys මම ළඟදීම වීඩියෝ එකක් අරන් එනවා හැබැයි මට මේ හේමිරිසාවත් එක්ක පුළුවන් වෙයි කියලා මම දන්නේ නැහැ හරිද guys අපි විනාඩි 13කින් ආවා විනාඩි 13කින් guys ආවා කියන්නේ මේ ටයිම් එකේ වෙලාවෙ මොකද පොඩ්ඩක් බලන්න විනාඩි 13කින් ආවා එහෙනම් guys මම අද මෙතනින් වීඩියෝ එන්ඩ් කරනවා එහෙනම් guys මම ගියා එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු එහෙනම් ගියා bye bye